ඉතින් අපි අද බලමු මොනවද මේ අවර කියන්නේ කියලා. මේ තියෙන්නේ මගේ ගෙවත්තේ සාර්ථක වැවුණු අවර වැලක්. ඉතින් මේක වැලක් ආකාරයෙන් තමයි හැදෙන්නේ. අවර කියන්නේ රනිල කුලයේ ශාකයක්. බෝංචි එතකොට දඹල වගේ රනිල කුලයේ ශාකයක්. ඉතින් මේකේ ප්‍රෝටීන් තන්තු බොහොම වැඩියෙන් පිරලා තියෙනවා. ඉතින් ප්‍රෝටීන් බහුල ආහාරයක් වශයෙන් තමයි අවර අපට හඳුන්වා දෙන්න පුළුවන්. මේ දවස්වල බෝංචි ඉතා මිල අධිකයි. ඉතින් බෝංචි වෙනකොට ආදේශකයක් වශයෙන් අපිට මේ අවර අපේ ආහාරයට එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ අවරවල ප්‍රෝටීන් බහුල සහ වැඩි වශයෙන් තියෙන නිසා මත් වෙන ප්‍රමාණය පොඩ්ඩක් වැඩි. ඒ නිසා මේවා අපි ආහාරයට ගන්නකොට මේවා සිහින්ම කපා උණු වතුරෙන් තම්බා තමයි ඊට පස්සේ ආහාරයක් වශයෙන් පිළියෙල කරගන්න ඕනේ. දා කිසිම පොහොරක් තෙල් කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ස්වභාවික පොහොර වලින් ස්වභාවිකව වැවෙන එළවලු වර්ගයක් ශාකයක් තමයි මේ අවර කියන්නේ. කියන්නේ අවර වැලේ මල් හට ගන්න ආකාරය පොකුරු වශයෙන් තමයි මල් හටගන්නේ. මේ මල් වලින් හැම මලකින්ම කරලක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉන්නේ මල් සහ කරල් හැදෙන ආකාරය. මේ කරලක් සාමාන්‍යයෙන් අඩියක් පමණ ලොකු වෙනවා. ලපටි අවදියේ තමයි අපි ආහාර සඳහා යොදා ගන්න ඕනේ. මේක හදලා ගත්තාම හරියටම බෝංචි වගේම තමයි. අවර කියන්නේ අපේ පාරම්පරික ආහාරයක්. දැන් ඒ වඳ වීමේ තරජෙන්ට මුහුණ දීලා තිනවා. ගොඩාක් අය මේක දන්නෙත් නැහැ. වහාම මොකද්ද කියලා බලන්නේ. හැබැයි තාමත් පරණ මිනිස්සු දන්නවා මේ මොනවද මේකෙන් කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් අනාගත පරම්පරාවට මේවා පෙන්වන්න ඕනේ. මේවා දකින්න ඕනේ. මේ අපේ වඳ වීගෙන යන තා විශේෂ ප්‍රෝටීන් බහුල ගුණයෙන් යුක්ත ආහාරයක්. මේ තියෙන්නේ හොඳින් පැහිලා වේලිච්ච අවර කරලක්. ඉතින් මේකේ සාමාන්‍යයෙන් බීජ 6ක් 7ක් විතර අපිට ලබා ගන්න පුළුවන්. ගොඩාක්ම මහන්සි වෙන්න ඕනේ නැහැ. මේක සාමාන්‍යයෙන් අපේ ගෙවත්තේ වලක් කපලා පැල කරාම අපිට මේකෙන් අවර කළ ලබා ගන්න පුළුවන්. අපි බලමු මේක ඇතුලේ කොහොමද බීජ තියෙන්නේ කියලා. මේ තියෙන අවර කරල දෙකට පලා ගත්තාම මේ පේනවා ඇති බීජ ගොඩාක් අපිට මේකෙන් එක කරලකින් ලබා ගන්න පුළුවන්. ටිකක් ලොකු බීජ තමයි මේකේ තියෙන්නේ. මම බීජ වලින් ලබාගත් අවර පැල කිහිපයක් ඉතා හොඳට වැඩිලා තිනවා. තාම මේකට සමාන 3ක් වගේ තමයි වෙන්නේ. ප්‍රෝටීන් බහුලව ලබා ගන්න මස් මාංශ ආහාරයට ගන්න ඕනේ. මේ වගේ අපේ එළවලුකින් අපිට ලබා ගන්න පුළුවන් හොඳ ප්‍රෝටීන් බහුල ආහාර වේලක්. ඉතින් මේවා අපේ මතු පරම්පරාවට අපි කියලා දෙන්න ඕනේ. අපෙන් වඳ වී යන ශාක විශේෂත්වය මේ අවර කියන්නේ. ඉතින් මේ වගේ දැනුම ලබා ගන්න, තව මේ වගේ දේවල් බලන්න මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා මම ඔයාලට ආදරෙන් ඉල්ලා හිටිනවා. මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.